අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරුණු වාර්තා කිරීමක් සිදු කරන්නේ. ඒ කරුණු වාර්තා කිරීම තුළ රටින් පැන යාමේ අවදානමක් එහෙම නැත්නම් මෙහෙම යයි වගේ සැකයක් සම්බන්ධයෙන් ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් අදහස් ඉදිරිපත් කිරීමක් සිදු කරනවා. ළඟම හිටපු කෙනෙක් නේ තාමත් ළඟම ඇතිනේ. එහෙම මොනවා හරි තියනවා. වෙලාවේ මේ ආණ්ඩුවේ මේ මාසේ චිත්‍රපටිය තමයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විදේශ ගමන් තහනමක් පැන මේ පහුගිය දැන් මේ පාස්කු ප්‍රහාරයේ කෙරිච්ච එකම පරීක්ෂණයකවත් ඒ කියන්නේ ජාත්‍යන්තර පරීක්ෂණ FBI එකෙන් කර පරීක්ෂණයවත් ඉන්ටර්පෝල් එකෙන් කර පරීක්ෂණයවත් ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය හරහා කර පරීක්ෂණයවත් එකකවත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නම නැහැ. සුරේෂ් සෙලේ මැතිතුමාගේ නම නැහැ. ඊළඟට අසාද් මෞලානා කියන්නේ ස්ත්‍රී දූෂණයක් සම්බන්ධව කල්මුනේ අධිකරණයෙන් විවෘත මේ කල්මුනේ මේ රට දැනගන්න ඕන. කල්මුනේ අධිකරණයෙන් විවෘත වරන්තුවක් නිකුත් කරපු කෙනෙක්. කාන්තාවක් විවාහ වෙනවා කියලා රවට්ටලා සති දෙකක් ඒකාන්ත දූෂණය කරලා ව්‍යාජ චෙක්පත් ලබා දීලා ඒකාන්තාවගේ දේපල තමන් සතු කරගෙන එහෙම කරපු දරුණු අපරාධ කරුවෙක් තමයි මේ අසත් මෞලානා. දැන් මට තේරෙන්නේ මේගොල්ලන් චෝදනා කරන මිනිස්සු ඇඳුම් නැතුවද ඉන්නේ කියලා. ඒගොල්ලන් මං හිතන්නේ ඩබල් පොකට් කාර්යයට වැඩ යන ලස්සනට අඳිනවා. ඇඳුම් හොඳට තියෙනවා. ස්ටොක් එකක් තියෙනවා. අලුතෙන් මාන්න ඕනේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයාව එන්න කිව්වා නම් ඕන වෙලාවක සූට් එකත් එක්ක එයි. දැන් එතකොට දැන් මේ කතාවෙන් තේරෙනවා මේක පචගුවාව කියලා. පචේ ඇරෙන්න වෙන මොකුත් නැහැ. කට ඇරියම කියන්නේ බොරු. එතකොට මේ කිව්වා වගේ මාධ්‍යමව තියෙනවා නලින්ද ඇවිල්ලා කතා කරනවා. එකක්වත් ප්‍රශ්න වලට විසඳුමක් නැහැ. දැන් බලන්න අවුරුද්දයි මාස 8කට පොරොන්දු වෙච්ච එක දෙයක් කරන්න පුළුවන් වුණාද මේගොල්ලන්ට? නැහැ. හැබැයි මේකම තව ආණ්ඩුවක් තියෙනකොට මාස 18ක් ගිහලා තිබුණා නම් මුන් රේල්වේ ස්ටේෂන් එකේ ඉස්සලා හැමදාම උද්ඝෝෂණේ. කෑම පැයක්වත් අරින්නේ නැහැ. උද්ඝෝෂණ කරනවා. කියන්නේ මේගොල්ලන්ට එක්ස්පීරියන්ස් නැහැ කියන කතාව කියන්න බෑ. ඇයි ඊටපු නැති ආණ්ඩුවක් නැහැ නේ. චන්ද්‍රිකාගේ ආණ්ඩුව ගත්තාම ඇත්තිරියා. මහින්ද මහත්තයාගේ ආණ්ඩුව ගත්තත් ඉතිරියා. ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ආණ්ඩුව ගත්තාම ඒකෙත් හිටියා. දැන් ආණ්ඩුවක්ම ඉල්ලලා ගත්තා 159ක්ම ජනතාව දුන්නා. අරගෙන ඉන්න මිනිස්සු කාටවත් එක්ස්පීරියන්ස් නැහැ. ඇයි ඒ කරකොල ගත්තාම 3 දෙනයි පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙන්නේ. අනිත් ඔක්කොම එල්බෝඩ් කාර්යෝ ටික. දැන් මේ වගේ තත්ත්වයක් තියෙද්දි පාකිස්තානයේ ඉන්දියාවේ මේ පෙට්‍රල් මිල අඩු වෙනවා නම් ඇයි අනුරක මාට අඩු කරන්න බැරි? කියන්නකෝ අපිට. අද විවෘත අද ඔක්කොම මාධ්‍යවල තියෙන නිවුස් එකනේ උක. කියලා. කිව්වා මෙන්න මේ එන්නක් ගෙනල්ලා ගැහුවොත් මිනිස්සුන්ගේ ජීවිත බේර ගන්න පුළුවන් වෙයි කියලා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්නයි පෙරට තිබ්බේ. තියෙන ඩොලර් ටික මේ එකතු කරගෙන පොඩි ගහගෙන මේ ඩොලර් ටික වියදම් කරලා හරියන්නේ නැහැ කියලා හිතියේ නැහැ. මිනිස්සු බේරගත්තා. ලෝකේ හැම රටකම ලක්ෂ 5 10 15 මිනිස්සු මැරුණා. ඇමරිකාවෙත් මැරුණා. ඉතාලියේ ලෝකේ බලවත් රටවල ලොක්කම මැරුණා. හැබැයි ලංකාවේ 16000 මිනිස්සු මේ රටවල් දෙක දැන් පරිප්පු ගේන්නේ කොහෙන්ද? ඉන්දියාවේ. මේ අපේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගේන්නේ වැඩිපුරම ගේන්නේ ඉන්දියාවේ. මොකද ඇති වෙලා තියෙන අරුබුදේ? ඇයි පරිප්පු මිල වැඩි වෙන්නේ? ඇයි සීනි මිල වැඩි වෙන්නේ? එතකොට මේ සම්පූර්ණ මේ යුද්ධය පෙන්නලා මේ කොහොම මේ පැත්තක තියෙන යුද්ධයක් පෙන්නලා මේ රටේ ආර්ථික අර්බුදයක් නිර්මාණය කරන කියන එක සම්පූර්ණයෙන්ම නොහැකියාව. ඒ නිසා දැන් අද වෙනකොට 340යි. අපි දෙනකොට 298යි. ඩොලරේ 298ට වඩා අඩුයි. 280 තිබ්බ. අපිට 1994 ආණ්ඩුව බලයට ගන්න තිබ්බ රැල්ලට හා සමාන ගමේ රැල්ලක් අද ගොඩ නැගිලා තියෙනවා. මම ඉතාල වාක්‍යයෙන් කියන්නේ. අපි සාකා සමිතිය හදන්න යනකොට සාමාන්‍යයෙන් අමාරු වෙලාවේ 10යි 15යි 20යි ඉන්නේ. අද හැම සාකා සමිතියකටම අපි 50ට වඩා උඩින් ඉන්නවා. එහෙම මේ කට්ටිය කිව්වා ඩීසල් පෙට්‍රල් අඩු කරලා ටැංකියට ගහන හැටි කිව්වා. මෙහෙම ගහන්නේ අපි කියලා. එදා විපක්ෂ සිද්ධිය අය කිව්වා අධ්‍යාපනයේ සෞඛ්‍යය තියෙන ඕවා ඔක්කොම වැට් 0 කරනවා කිව්වා. වැට් බද්ද බිඳුව කරනවා කියලා කිව්වා. අද කතාවක් වන්නේ නැහැ. කරනවා. අද ජල බිල වැඩි කිරීම සඳහා කේන්ද්‍රික කරනවා. දැන් වැඩි කරාන අර පිටරය දාන්න හදලා කිකිලි කෙකර ගන්න. ඒ වගේ දැන් එහෙම සද්ද දාන විදුලි බිලත් ටුට්ටක් වැඩි කරන්න වෙයි කියලා ජල බිල. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් තහනමක් පැනීම සිදු කරනවා. ඒක අධිකරණයකින් කරන කාරණා. ඊට මෙපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරුණු වාර්තා කිරීමක් සිදු කරන්නේ. ඒ කරුණු වාර්තා කිරීම තුළ රටින් පැන යාමේ අවදානමක් එහෙම නැත්නම් මෙහෙම යයි වගේ සැකයක් සම්බන්ධයෙන් ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් අදහස් ඉදිරිපත් කිරීමක් සිදු කරනවා. ළඟම හිටපු කෙනෙක් නේ තාමත් ළඟම ඇතිනේ. එහෙම මොනවා හරි තියනවාද? ඇත්තට මදුෂාන් ගෝඨාභය ජනාධිපතිතුමාට එහෙම රටින් පලා යන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මේ අද ජනතාවට දුන්න පොරොන්දු එකක්වත් ඉෂ්ට කරගන්න බැරුව රට දැවැන්ත ආර්ථික අර්බුදයකට යමින් ඉන්න වෙලාවේ මේ ආණ්ඩුවේ මේ මාසේ චිත්‍රපටිය තමයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විදේශ ගමන් තහනමක් පැනවීම. දැන් බලන්න මදුෂාන් මේ පහුගිය දැන් මේ පාස්කු ප්‍රහාරයේ කෙරිච්ච එකම පරීක්ෂණයකවත් ඒ කියන්නේ ජාත්‍යන්තර පරීක්ෂණ FBI එකෙන් කර පරීක්ෂණයවත් ඉන්ටර්පෝල් එකෙන් කර පරීක්ෂණයවත් ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය හරහාගෙන පරීක්ෂණයවත් එකකවත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නම නැහැ. සුරේෂ් සෙලේ මැතිතුමාගේ නම නැහැ. ඊළඟට ජනද්ද සිල්වා වාර්තාවේවත් ජයිකී දල්ලිස් වාර්තාවේවත් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවලවත් ඉමාම් කිසිම එක මේ නම නැහැ. මේ අසාද් මෞලානා කියන අපරාධකරුවා. මේ අසාද් මෞලානා කියන්නේ කවුද? දැන් ඔබතුමා ඔය ප්‍රශ්නේ මතු කරපින්න මම පෙන්නන්නම්. අසාද් මෞලානා කියන්නේ ස්ත්‍රී දූෂණයක් සම්බන්ධව කල්මුනේ අධිකරණයෙන් විවෘත මේ කල්මුනේ මේ රට දැනගන්න ඕන. කල්මුනේ අධිකරණයෙන් විවෘත වරන්තුවක් නිකුත් කරපෙන එක. කාන්තාවක් විවාහ වෙනවා කියලා රවට්ටලා සති දෙකක් ඒකාන්ත දූෂණය කරලා ව්‍යාජ චෙක්පත් ලබා දීලා ඒකාන්තාවගේ දීපල තමන් සතු කරගෙන එහෙම කරපු දරුණු අපරාධ කරුවෙක් තමයි මේ අසාද් මෞලානා. දැන් මේ කතාව අපි මේ කියන්නේ මේ අසාද් මෞලානා සම්බන්ධව හිටපු පොලිස්පති සීටී වික්‍රමරත්න මහත්තයාට එවනවා මේ රිපෝට් එක. කවුද එවන්නේ? ලංකා දැන්ට ඉන්න දක්ෂ පොලිස් නිලධාරියෙක් වෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා. අජිත් රෝහණ මහත්තයාගේ අත්සේ මේ ලිපිය මේ යවන්නේ සීටී වික්‍රමරත්න පොලිස්පතිතුමාට. මේක මොකක්ද තියෙන්නේ? මේ අසාද් මෞලානා කැරක්ටර් සම්බන්ධව. ඒතර අසාද් මෞලානා දේශපාලන රැකවරණය පතා යනවා ෆ්‍රාන්සෙට. ගිහිලා දේශපාලන රැකවරණය ඉල්ලනවා. දැන් එහෙම කරපු අසාද් මෞලානා තානාපතිකාරයාට ගෙනල්ලා තමයි මේ ශානියා බේසේකර මහත්තයා මේ කට උත්තරේ ගන්නේ. හරිනම් මොකද කරන්න ඕන? හරිනම් අසාද් මෞලානා කුදලාගෙන යන ලංකාවට කල්මුනේ අධිකරණයෙන් විවෘත පරිද්දක් තියෙන අතරන් කොට ගන්න කියලා. ඒ නිසා මේක සම්පූර්ණයෙන්ම මදුෂාන් මේක නාට්‍යයක්. මේක මේ සමාජ ප්‍රශ්න යටපත් කරන්න හදපු නාට්‍ය. මේකේ කිසිම තැනක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නම නැහැ. ඊළඟට දැන් මේ ශානියා බේසේකර මහත්තයා මේ ශානියා බේසේකර මහත්තයා තමයි මේ පාස්කුව සම්බන්ධව පාස්කු ප්‍රහාරයේ ජනද්ද සිල්වා වාර්තාවේ 117 118 පිටුවල බොහොම පැහැදිලිව තියෙනවා ශානියා බේසේකර මහත්තයයි රවි සෙනරත්න මහත්තයයි තමන්ගේ රාජකාරී හරියාකාර ඉෂ්ට කරේ නැහැ කියලා. නිලන්ත ජයවර්ධන බුද්ධ්‍යංශ ප්‍රධානයා විදිහට හරියට මේ බුද්ධි තොරතුරු දුන්නා. සහරාන්ලයි ක්‍රියාකාරකම් ගැන ප්‍රහාරයේ සිදුවෙන තිබිච්ච දින ගැන ප්‍රහාරයේ සැලසුම් සියල්ල දුන්නම ඔවුන් අත්අඩංගුවට ගත්තේ නැති කවුද? මේ ශානියා බේසේකර රවි සෙනරත්නයි. ඒ සම්බන්ධව විශ්‍රාමික පොලිස් නිලධාරීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කරනවා මේ ශානියා බේසේකර රවි සෙනරත්න සම්බන්ධ. ඒක කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඒ නඩුව විභාග වෙනවා ඒකට අදාළ මේ. එතකොට ඒක සම්බන්ධව ශානියා බේසේකර මහත්තයා රවි සෙනරත්න මහත්තයා යනවා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිලා කියනවා අතුරු තහනම් නියෝගයක් ඉල්ලනවා තමන් අත්අඩංගුවට ගන්න එපා කියලා. ඒ අතුරු තහනම් නියෝගය මොකද්ද ඔවුන් කියන්නේ? ඔවුන් කියනවා පැහැදිලිව අපි මාලිමාවේ රණවිරු සාමූහිකයේ සක්‍රීයව දේශපාලනය කරා. ඒ නිසා අපි අත්අඩංගුවට ගන්න සූදානම්ව තියෙනවා මේ අත්අඩංගුවට ගැනීම කරන්න එපා කියලා. ඒ නිසා අද ශානියා බේසේකර මහත්තයා මේ සම්පූර්ණයෙන් හිතලු කතා බොරු ප්‍රබන්ධ ගොතලා අද ආණ්ඩුව තමන්ගේ මේ නොහැකියාව වහගන්න මේ සමස්ත පොලිස් සේවය යොදාගෙන අද අලුත් නාටකයක් පටන් ගන්න. ඒ නිසා මේ කොහේවත් අසාද් මෞලානා චැනල් 4 නාලිකාවත් එක්ක කරපු සම්මුඛ සාකච්ඡාව සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ හිටපු කීර්තිමත් විනිශ්චයකාරයෙක් වෙන ඉමාම් මෙතුමාගේ ප්‍රධානත්වයෙන් දැම්ම කමිටුවක්. ඉමාම් කමිටුව. තවත් විනාඩියක් කියනවා. ඒ ඉමාම් කමිටුවේ පැහැදිලිව කියනවා අසාද් මෞලානා මේ කියන කිසිම තොරතුරක් තහවුරු කරන්න බෑ කියලා. කල්මුනේ ගෙවල් වඩාතු විල්වේ ගෙවල් ඒව විද්‍යාත්මක කිසිම දෙයක් තහවුරු කරන්න බෑ කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ යම් තැන්වල ඔය චෝදනාව ඔබතුමාට කරන්න ඉතුරු වෙන්නේ නැහැ. පාස්කු ප්‍රහාරයෙන් පස්සේනේ ඔබතුමාගේ නායකයා ගෝඨාභය රාජපක්ෂ පාලන බලයට එන්නේ. ඒ අතර කාලය තුලින් පසු කාලය තුල මේ පරීක්ෂණ නිසියාකාරයෙන් සිද්ධ කරා නම් අද ගැන කතා කරන්නවත් ඉතුරු වෙන්නේ නැහැනේ. පරීක්ෂණ නිසියාකාරයෙන් කරනවානේ පරීක්ෂණ සම්බන්ධව මීට වඩා මට කියන්නකෝ මේ මොනවද මදුෂාන් කරන්න කියලා. පරීක්ෂණ දේශීය ආන්ත්‍ර සහ විදේශීය ආන්ත්‍ර වල සියල්ල පරීක්ෂණ කරලා තියෙනවලු. ඒවල නිර්දේශ දීලා තියෙනවනේ. ඒ සියල්ල දීලා තියෙද්දිනේ මේ මාලිමාවෙන් මේ පාස්කුවේ මහමුල කරුවෙක් ගැන කියන්නේ. දැන් මෙයාලා බලයට ඇවිල්ලා දැන් කීයද දැන් අවුරුද්දයි මාසයක් වෙනවනේ. තාම මොකද කරලා තියෙන්නේ? දැන් පිල්ලයන් මහත්තයව අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධවද? රටට කිව්වේ කොහොමද?
පළාත් පාලන ඡන්ද වෙලාවෙදී සමහර මහමැතිවරණ වෙලාවෙදී ජනාධිපතිතුමා කිව්වා පිල්ලයන් තමයි පාස්කුවේ මහමොල කරු කියලා. හැබැයි පිල්ලයන් අවුරුද්දක් තිස්සේ ත්‍රස්තවාදී වැළැක්වීම පනතට අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒක බී වාර්තාවේ කොහේවත් පාස්කුව සම්බන්ධයෙන් පිල්ලයන්ට චෝදනාවක් නැහැ. සුරේෂ් සලේ මහත්තයා අත්අඩංගුවට අරගෙන ඉන්නවා. දැන් එතුමාට තාම හරියට චෝදනා ගුරු කරලා නැහැ. අද වෙනකොට සුරේෂ් සලේ මහත්තයාගේ ජීවිතේ දැඩි අවදානමක් තියෙනවා. මොකද එතුමාගේ බිරිඳ මේ ලිපිය අනිවාර්යයෙන්ම සංවේදී රාජනායකෙක් නම් සුරේෂ් සලේ මහත්තයාගේ මේ ලිපිය ගැන මේ බිරිඳ කුලිපිය ගැන සංවේදී වෙන්න ඕනේ. දැන් ආණ්ඩු පාර්ශවයෙන් කරන චෝදනාව තමයි මේ රුපියල අවප්‍රමාණය වෙනකම් බලාගෙන ඉන්නවා. රුපියල අවප්‍රමාණය වෙච්ච පොඩි කාලය තුල විවිධාකාරයේ චෝදනා එල්ල කරා. බොහෝ දෙනෙක් ජනාධිපති වෙන්න ඇඳුම් අහගෙන ඉන්නවා. විපක්ෂ નાයකවරට චෝදනාවක් එල්ල කරා දහස් දැක්වීම තුළ ඔහුත් මේ ඇඳුම් අහගන්න ලෑස්ති වෙනවා කියලා අපි දැක්ක ඔය වගේ චෝදනාවක් රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපතිවරයාට යොමු කරා. ඔහුත් මේ ඇඳුම් අහගෙන මේවට ලෑස්ති වෙනවා කියලා. දැන් ඒ කියන්නේ මේ ඔබතුමත් නියෝජනය කරන අනිත් පාර්ශවය බලාගෙන ඉන්නේ මේ රට වැටිලා ඇඳුම් අඳගෙන ජනාධිපතිගම් වලට එන්නද? මට තේරෙන්නේ මේගොල්ලන් චෝදනා කරන මිනිස්සු ඇඳුම් නැතුවද ඉන්නේ කියලා. ඒගොල්ලන් මං හිතන්නේ ඩබල් පොකට් කාර්යයට වැඩ යන ලස්සනට අඳිනවා. ඇඳුම් හොඳට තියෙනවා. ස්ටොක් එකක් තියෙනවා. අලුතෙන් මාන්න ඕනේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයාව එන්න කිව්වා නම් ඕන වෙලාවක සූට් එකත් එක්ක එයි. සජිත් එන්න කිව්වොත් හරි සුදු ෂර්ට් එකයි සුදු කල්සමයි ගාගෙන එයි. ප්‍රශ්නයක් නැහැ. ඇඳුම් තියෙනවා ඔක්කොටම. මාන්න උමනාවක් නැහැ. මේක අර පැලවත්තේ මඩ ව්‍යාපාරේනේ. දැන් පැලවත්තේ ඒ මඩ ජාලාව මොකද කරන්නේ? හැමදාම Facebook එකයි මීඩියා එකේ මොකද්ද යන්නේ කියන එක බලබල ඒ කට්ටියට අදාළ නැතිව ගාලා මඩ ගාන එක තමයි කරන්නේ. මේක කවදාවත් ලංකාවේ උනේ නැහැ. මේ පළවෙනි පාරට පක්ෂයක් ඇවිල්ලා පක්ෂ කාර්යාලයෙන් මඩ ජාලාවක් පටන් අරගෙන සියලුම නායකයන්ට ගාගෙන යනවා. මේක මිනිස්සු විශ්වාස කරයි කියලා හිතාගෙන. දැන් මේ මිනිස්සු ඇයි මේක විශ්වාස කරන්නේ නැත්තේ? ඒකේ නායකයා ජනාධිපතිතුමාම කියනවා මම නම් බොරු කියන්නේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියලා. ඉතින් අර පාර්ලිමේන්තුවේ නිවුස් නේ යන්නේ ටීවී එකේ මිනිසුන්ට. ඒ නිවුස් එක ගියාම මිනිස්සු හිතන්නේ පාර්ලිමේන්තුවේ වෙලා ජනාධිපති කතා කරුවා අන්න සත්‍යතාවය මේක තමයි කියලා. දැන් එතකොට දැන් මේ කතාවෙන් තේරෙනවා මේක පචගුවාව කියලා. පචේ ඇරෙන්න වෙන මොකුත් නැහැ. කට ඇරියම කියන්නේ බොරු. එතකොට මේ කිව්වා වගේ මාධ්‍යමෝ තියෙනවා නලින්ද ඇවිල්ලා කතා කරනවා. එකක්වත් ප්‍රශ්න වලට විසඳුමක් නැහැ. දැන් බලන්න අවුරුද්දයි මාස 8කට පොරොන්දු වෙච්ච එක දෙයක් කරන්න පුළුවන් වුණාද මේගොල්ලන්ට? නැහැ. හැබැයි මේකම තව ආණ්ඩුවක් තියෙනකොට මාස 18ක් ගිහලා තිබුණා නම් මුන් රේල්වේ ස්ටේෂන් එකේ ඉස්සලා හැමදාම උද්ඝෝෂණේ කෑම පැයක්වත් අරින්නේ නැහැ උද්ඝෝෂණ කරනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තමයි මේ රට තුල ඇති වෙලා ඇත්තේ. හැබැයි අද මේගොල්ලන්ට ආණ්ඩුව කරන්න දීලා ඔක්කොම බලන් ඉන්නවා. සම්පූර්ණ විපක්ෂෙම හැම පක්ෂයක්ම බලන් ඉන්නවා. හරි කරමුදෙන්කෝ. පළවෙනි පාර කියන්නේ මේගොල්ලන්ට එක්ස්පීරියන්ස් නැහැ කියන කතාව කියන්න බෑ. ඇයි ඊටපු නැති ආණ්ඩුවක් නැහැ නේ. චන්ද්‍රිකාගේ ආණ්ඩුව ගත්තාම ඇත්තටියා. මහින්ද මහත්තයාගේ ආණ්ඩුව ගත්තත් හිටියා. ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ආණ්ඩුව ගත්තාම ඒකෙත් හිටියා. දැන් ආණ්ඩුවක්ම ඉල්ලලා ගත්තා 159ක්ම ජනතාව දුන්නා. අරගෙන ඉන්න මිනිස්සු කාටවත් එක්ස්පීරියන්ස් නැහැ. ඇයි ඒ කරකොල ගත්තාම 3 දෙනයි පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙන්නේ. අනිත් ඔක්කොම එල්බෝඩ් කාර්යෝ ටික. එල්බෝඩ් ටික ආවම එල්බෝඩ් කාර්යෝ කියලා හප්ප ඉන්නවා එක එක තැන්වල. ඉතින් ඒ කේස් ටික විසඳනකොටම ආණ්ඩුවේ කාලය ඉවරයි. දැන් මාස 18ක් ගිහලා තියෙනවා. මොකුත් නැහැ. no results no action. මේක තමයි තත්ත්වය. ඉතින් මේක ජනතාව කොයිතරම් දුරට බලන් ඉඳින කියන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට එතනදී තියෙන ප්‍රශ්නේ මොකද්ද? විපක්ෂයේ ශක්තිමත් නැහැ කියන එක. විපක්ෂයේ ශක්තිමත් නම් මේ වෙනකොට ගේම් එක ක්ලෝස්. දැන් අපි දැක්කා දැන් අරගල කාලේ මේගොල්ලෝ කොයිද හිටියේ? අරගල කෙරුවා. අරගලේ ගෝල් ෆේස් එක ඇතුලේ මේගොල්ලෝ හිටියා. ඒ ඔක්කොම රටම බේරගෙන ගත්ත එළියට ආණ්ඩුව ගත්තා. රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් වුණා. බින්දුවට වැටලා තිබිච්ච එක අරගෙන ගොඩ ගෙනල්ලා සල්ලිත් එක්කනේ වාර දුන්නේ. හැබැයි දැන් මේක කතාව මොකද්ද? අපිට කිසිම දෙයක් තිබුණේ නැහැ. සම්පූර්ණ ආර්ථිකය විනාශ කරලා රුපියලක්වත් නැතුව බංකුලත් කරලා තිබිච්ච රටක් තමයි අපි වාරගත්තේ කියලා. මේක මේ රටේ මිනිස්සු පිළිගන්නේද? මෙතන ඉන්න 5 දෙනා අපි පිළිගන්නවද ඉස්සර? නෑ. එයි ඒ මේකක් තිබුණේ නැහැ. ආර්ථිකය අදලා මැතිවරණයක් තියලා ඔක්කොම කරලා තමයි බාර දුන්නේ. සල්ලි නැතුව තිබුණා නම් මේගොල්ලන්ට ඉස්සරහට යන්නම බැරි වෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් වார்த்தාවක් උඩ තමයි මේක ආණ්ඩුව ගත්තේ. ඔක්කොම තියද්දි අරගෙන ඒගොල්ලන්ට කරගන්න බැරි වෙලා තියෙනවා. දැන් අවුරුද්දයි මාස 8යි. හරි දැන් දැනටත් මැද පෙරදිග අර්බුදයේ බලපෑමක් තිබෙනවනේ ඒක බැහැර කරන්න බෑනේ. මුළු ලෝකෙටම තියෙනවනේ. ලංකාවට විතරක් නෙවෙයිනේ. දැන් මේ වගේ තත්ත්වයක් තියෙද්දි පාකිස්තානයේ ඉන්දියාවේ මේ පෙට්‍රල් මිල අඩු වෙනවා නම් අයි අනුරක මාල අඩු කරන්න බැරි. කියන්නකෝ අපිට. අද විවෘත අද ඔක්කොම මාධ්‍යවල තියෙන නිවුස් එකනේ උග. පෙට්‍රල් ඩීසල් ඔක්කොම අඩු වෙලා තියෙනවා. ඒතකොට ඇයි ලංකාවේ අඩු වෙන්නේ නැහැ? ලංකාවේ කවදාවත් වැඩි වෙච්ච එක අඩු වෙලා නැහැ නේ. ඒකනේ ඇති. හැමදේම මේකම ප්‍රයෝජනෙට ගන්නවා. ඒතකොට මේ වගේ තත්ත්වයක් උඩ මොකද්ද මේගොල්ලෝ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්?
මේගොල්ලෝ අනිත් රටවල්ත් එක්ක සාපේක්ෂව මේක අඩු කරලා තිබුණා නම් මේගොල්ලෝ සාධාරණයි කියලා කියන්න පුළුවන්. ඒක නෑ. ඉතින් කොහොමද රටේ ජනතාව මේගොල්ලෝ විශ්වාස කරලා යන්නේ ඉතින්? අද කෑමට මිනිස්සු වෙන දුක. කෑම ටික කාගන්න බැරුව පවුල් කීයක් අද දුක් විඳිනවද? ඉතින් ඒව බලන්න කවුද ඉන්නේ? කවුරුත් නෑ. වැඩ පිළිවෙලක් නෑ. පොරොන්දු වෙච්ච එක දෙයක්වත් ඉටු කරන්න බෑ. කතාව විතරයි. කියනවනේ අපි කතාවට දක්ෂයි. කොහොමද මම උගණ්ඩ කුමාරිය හොයනවා මම හැමතැනම දැන්. දැන් බලනකොට උගණ්ඩ කුමාරිය එනවා මම ටීවී එක දැක්කම නිලියක් වගේ. හා කොච්චර ලස්සනද? දාලා කණ්ණාඩි දාගෙන දවල් වෙනකොට සන්ග්ලාස් ගාගෙන මම ඇක්ෂන් එක බලන්න ඕනේ. අයි මේ මිනිස්සු ලස්සනට ඉන්න ඕනේ නැද්ද එතකොට? ඒක තමයි කියන්නේ. ඕක විතරයි තියෙන්නේ. ඔක්කොම තියෙන්නේ ඒක විතරයි කියන එක කියන්නේ. ටීවී එකේ ඕක විතරයි. වැඩකෝ. උගණ්ඩ සල්ලි ටික ගන්න කියලා ඔයාට වෙන මොකද ඕනේ නෑනේ. අපි කිව්වේ නෑනේ. උගණ්ඩ සල්ලි ගැන කිව්වේ උගණ්ඩ කුමාරි. කොහොම සල්ලි? මේගොල්ලෝ කියපු දේවල් ඕගොල්ලන් මේ කාලේ ඕගොල්ලන්ට පුළුවන් මේ අවුරුද්දක ඒ කියන්නේ මැතිවරණ කාලේ විතරක් වේදිකාවේ කියපු ටික අරන් දැම්මා නම් ඒකේ එකක්වත් කරලා තිබුණා නම් ඒ එකක්වත් හොරකම් අල්ලලා තිබුණා නම් ඒ වගේ හොරකම් කරපු මිනිස්සුන් අල්ලලා ඇතුළට දාලා තිබුණා නම් කමක් නැහැ මොකුත් නැහැ කයිය විතරයි කියන එක පැහැදිලි ලෙස පේනවා බොහොම මම ප්‍රශ්න කිරීම අහන්නම් ඔව් ඔබතුමා සාන්දරකන්දර මැතිතුමා අහන්නේ දැන් අපේ දේශපාලනික වශයෙන් මිනිස්සු ඡන්දයක් පාවිච්චි කරනකොට පක්ෂයක් පාටක් ලකුණක් තමන්ගේ වඩාත් කැමති පැත්ත තෝරාගෙන අපි ඡන්දයක් පාවිච්චි කරන්නේ. ඒකට පාර්ලිමේන්තුවට පත් කරන මහජන නියෝජිතයන් පැති මාරු කිරීමේදී වැළැක්වීම සඳහා නීති ගෙනීමට මේ වෙනකොට ආණ්ඩුව සූදානම් වෙනවා. ඒක වරදක් ලෙස ඔබතුමා විදේට පක්ෂමාරු කරන පුද්ගලයෙක් හැටියට ඔබතුමා දකින්නවද කියන කාරණය පළවෙනි එක. දෙවෙනි එක තමයි කොරෝනා දිනකොට කොරෝනා ඒක ලෝක අර්බුදයක් කියලා අපි කවුරුත් පිළිගන්නවා. අද මැද පෙරදිග යුද්ධයේ කියනකොට මේකත් ලෝක අර්බුදයක්. ඒකෝට එදා ඩොලරයේ ඉහළ යාම සාධාරණීකරණය කරලා අද ඩොලරයේ ඉහළ යාම වර්ධි විදියට ඔබතුමාලා දකින්නවා. ඒක හරියට පැහැදිලි කිරීමක් කරලා දෙන්න බලන්න මේ දෙක කොහොමද අවස්ථාව. එක ස්තුතියි ඔබතුමාට රජිත් මහත්තයා. මේ පළවෙනි ප්‍රශ්නේ මේ පක්ෂ මාරු කිරීම නැවැත්වීමට පනතක් ගේන එක හොඳයි. ඒකට මම පෞද්ගලිකවත් අපි දේශපාලන පක්ෂයක් හැටියටත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමන් බොහොම පැහැදිලිව කිව්වා මේ සම්බන්ධව අපේ එකඟතාවයක් තියෙනවා කියලා. ඒ වගේම අපි අනිත් පැත්තට කියන්න ඕනේ මේ වර්තමාන ආණ්ඩුව හදිසි එක ගේන්න හදන්නේ ඇයි කියලා. මේ වෙනකොටත් ආණ්ඩුව හෙල්ලිලා තියෙන්නේ. එතකොට එයාලට උවමනාවක් තියෙනවා මේ 159ම ආණ්ඩුවේ තියාගැනීමේ අවශ්‍යතාවය. මොකද ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන නායකයෝ තමයි පක්ෂ මාරු කරලා තියෙන වැඩියෙන්. විමල් ඊරවංශ මහත්තයලා හැම ඔක්කොම හිටියේ ජනතා විමුක්ති පෙරමුණේ නන්දන කුලතිලක මැතිතුමාලා. ඒ හින්දා පක්ෂ වැඩිවීම මාරු කරපු දේශපාලන පක්ෂින්ද ඒ කට්ටියට අත්දැකීමක් තියෙනවා. ඒ නිසා වෙන්නේ නැති මේක හදිස්සියෙන් ගේන්නේ. අපි දේශපාලන පක්ෂයක් හැටියට ඒක එකඟයි. ඊළඟට ඔබතුමා කිව්වා මේ පක්ෂ අවස්ථා කීපයකදී මම මාරු කරලා තියෙනවා කියලා. බොහොම පැහැදිලිව අපි රටේ ජනතාවටම කියන්න ඕනේ මම පක්ෂ දෙකක සමාජිකත්වය අරගෙන තියෙන්නේ. එකක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අනිත් එක තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. කොහේ හරි තැනක පෙන්වන්න කිසිදු අවස්ථාවක වෙනත් දේශපාලන පක්ෂයක සමාජිකත්වය අරන් තියනවාද? පහුගිය කාලේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණම තීරණය කරලා මේ රට ආර්ථික අර්බුදයක් ගොඩනැගිච්ච වෙලාවේදී අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය ලබා දුන්නා. ඒක දේශපාලන පක්ෂයක් හැටියට අපි තීන්දුව කරා. ඒ වෙලාවේ ගන්න තිබ්බ රට වෙනුවෙන් ගන්න තිබ්බ සුදුසුම තීන්දුව අපි දේශපාලනයක් බැලුවේ නැහැ ඒකේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතික පක්ෂ නායකයා හින්දා මෙහෙමද ඒව මොනවද බැලුවේ නැහැ. ඒ වෙලාවේ රට විශාල අර්බුදයකට යවමින් තිබ්බේ. විපක්ෂයේ හිටපු ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මේ රට ගිනි තියමින් තිබුණේ. ගෙවල් ගිනි තියලා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මරලා ගහලා ප්‍රශ්න ගොඩක් තිබ්බ වෙලාවක්. ඒ නිසා ඒ වෙලාවේ ගන්න ඕන සුසුම තීරණය ගත්තා වගේම එතුමත් එක්ක එකතු වෙලා මේ රට නැවත යථා තත්ත්වයට පත් කරන වැඩේ අපි කරා. අද මේ ට්‍රිලියනයක් තියෙනවා මෙච්චර තියෙනවා රාජ්‍ය ආදායම් භාණ්ඩාගාරේ පිරලා තියෙන්නේ මේ ආණ්ඩුව ඇවිල්ලා කරපු දෙයක් නෙමෙයි. අපේ පහුගිය ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු කණ්ඩායම එකතු වෙලා ඒ ගත්ත ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් හැටියට තමයි රාජ්‍ය ආදායම් වැඩි කරන්න පුළුවන්. ඒ වගේම හිඳිලා තිබ්බ විදේශ සංචිත ඩොලර් බිලියන 6.8 දක්වා වර්ධනය කරේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමුණ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු ආණ්ඩුව. ඒවා ටික කරලා දීලා ගියා. අද මේ ආණ්ඩුවට 1 ඩොලරයක් තව වැඩි කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ රට වෙනුවෙන් ගත යුතු තීන්දුව తీරනවල නායකයෝ කියන්නේ එහෙමයි. ඒ තීරණය ගත්තා. නමුත් දේශපාලන වශයෙන් මම දන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන පක්ෂ දෙකක සමාජිකත්වය අරන් තියෙන්නේ. අපේ පක්ෂවල ගොඩක් අය එහෙමයි. මමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමයි ආරම්භක දේශපාලන පක්ෂය. ඒ වගේම වර්තමානයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකත්වය අරගෙන අපි දිගටම ඉදිරියට අපේ ඉදිරි අරමුණ කරා යනකම් අපි මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියනවා. එහෙම පක්ෂ මාරු කරන්නේ. ඒ නිසා පක්ෂ මාරු කරන නීති ආණ්ඩුවට දැන් ඇත්තටම ගේන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි කට්ටිය ගෙන්නේ. ඒකට අපේ පොදු ජන පෙරමුණ හැටියට අපේ කිසිදු විරෝධතාවයක් නැහැ. ඒකට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. ඊළඟට කොවිඩ් එක ඇති වුණේ මහත්මයා මුළු ලෝකයේ හැම රටකම අපේ විදේශ ශ්‍රමිකයන් හිටපු හැම රටකම එයාලගේ රස්සා නැති වුණා.
එතකොට විශාල වශයෙන් ජීවිත අහිමි වුණා. මේක ලෝකයේ මෙතෙක් තිබ්බ අත්දැකීමක් නෙමෙයි. මේට වඩා ලෝක යුද්ධ හිටන රටේ ලෝකේ ඇති වෙලා තියෙනවා. දෙවන ලෝක යුද්ධය ගැනත් අත්දැකීම් තියෙනවා රටවල් වලට. භූ දේශපාලනය පිළිබඳව අත්දැකීම් තියෙන ඕන කෙනෙක් දන්නවා ඒක. හැබැයි කොවිඩ් කියන වසංගතයේ අලුත්ම එකක්. ලෝක සෞඛ්‍ය සංවිධානයවත් දන්නේ නැහැ මොකද්ද මේකට කරන්න කියලා. ඒ අය කිව්වා මෙන්න මේ එන්නත් ගෙනල්ලා ගැහුවොත් මිනිස්සුන්ගේ ජීවිත බේර ගන්න පුළුවන් වෙයි කියලා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්නයි පෙරට තිබ්බ. තියෙන ඩොලර් ටික මේ එකතු කරගෙන පොඩි ගහගෙන මේ ඩොලර් ටික වියදම් කරලා හරියන්නේ නැහැ කියලා හිටියේ නැහැ. මිනිස්සු බේරගත්තා. ලෝකේ හැම රටකම ලක්ෂ 5 10 15 මිනිස්සු මැරුණා. ඇමරිකාවෙත් මැරුණා. ඉතාලියේ ලෝකේ බලවත් රටවල ලොක්කකම මැරුණා. හැබැයි ලංකාවේ 16000 මිනිස්සු මැරුණේ. ආරක්ෂා කරගත්තා. ඒ වැටෙන පවුල් වලට රුපියල් 5000 බෙද මුළු රට ලොක් කරන්න කිව්වා විපක්ෂයෙන්. අපි ලොක් කරා. ඩවුන්ලෝඩ් කරලා මේක එහෙම මේ ලොක්ඩවුන් කරලා රටක් ඉදිරියට යන්න බෑ. නමුත් ඒක කරා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්. දන්නව ආර්ථික අර්බුදයක් ළඟයි කියලා. හැබැයි ඉතින් ඔය කියන ඩොලර් සංචිත සියල්ලම වැය කරේ ඔය කියන එන්නත ගෙන්නන්න නෙමෙයිනේ. ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ චෝදනාවක් එල්ල වුණා රුපියල ශක්තිමත්ව පවත්වා ගැනීම සඳහා ඩොලර් සංචිත නිදහස් කරා කියලා. ඩොලර් සංචිත නිදහස් කරා. ඒක අපි පිළිගන්නවා. නමුත් ඒක කරන්න සිද්ධ වුණේ ඒක අල්ලන් ඉන්න බැරි අවස්ථාවක් ආපු නිසා. ඒ වෙලාවේ තිබුණ තත්ත්වයයි දැන් මේ රටවල් දෙක දැන් පරිප්පු ගේන්නේ කොහෙන්ද? ඉන්දියාවේ. මේ අපේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගේන්නේ වැඩිපුරම ගේන්නේ ඉන්දියාවේ. මොකක්ද ඇති වෙලා තියෙන අර්බුදේ? ඇයි පරිප්පු මිල වැඩි වෙන්නේ? ඇයි සීනි මිල වැඩි වෙන්නේ? එතකොට මේ සම්පූර්ණ මේ යුද්ධය පෙන්නලා මේ ඒ පැත්තක තියෙන යුද්ධයක් පෙන්නලා මේ රටේ ආර්ථික අර්බුදය නිර්මාණය කරන කියන එක සම්පූර්ණයෙන්ම නොහැකියාව. ඒ නිසා දැන් අද වෙනකොට 340යි. අපි දෙනකොට 298යි. ඩොලරේ 298ට වඩා අඩුයි. 280 තිබ්බේ. ඉතින් ඒ නිසා මේ දැන් තියෙන මේ පාලනය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. ලුණු ටිකක් පිටරටින් ගේන්න ඕන රාජපාලනයක් හැදුනේ. ලුණු කවද පිටරටින් ගෙනාවස් වහන්නේ. ඉතින් ඒ නිසා ඒ නොහැකියාව වහගන්න අද යුද්ධෙ පෙරනවා. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා එදා තිබ්බේ මුළු ලෝකේ හැම රටකම කොවිඩ් ඇවිල්ලා හැම අස්සක් මුල්ලක් නැරවල දැවැන්ත ප්‍රශ්නයක් තිබ්බේ. අද මේ රටවල් දෙකක් තුනක් ඇතුළේ තියෙන ප්‍රශ්නයක් මුල් කරගෙන ඒක හුවා දැක්වීම 100%ක්ම සාධාරණ නැහැ. යම් ප්‍රමාණයකට සාධාරණයක් තියෙනවා. නමුත් 100%ක්ම සාධාරණයක් නැහැ කියන එක අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ. ඊළඟට මේ මත්සන් මම කලින් ප්‍රශ්නයක් ඇහුවා. විපක්ෂය හැටියට මොකද කරන්න කියලා. අපි පහුගිය ජනාධිපතිවරණය වෙනකොට කවුරුත් දන්නවා ඊටාම පහළ මට්ටමකට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වැටුණා. හැබැයි අපි ඊළඟ පළාත් පාලන මැතිවරණය වෙනකොට අපි 1 මිලියනකට වඩා ඡන්දදායකයෝ අපේ පක්ෂයත් එක්ක පෙළගස්සුවා. අද අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට ඊටාම ශක්තිමත්ව ගම්මට්ටමින් දැවැන්ත සංවිධාන ජාලයක් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා. සාකාව හැදෙනවා, කාන්තා සමිතිය හැදෙනවා, තරුණ සමිතිය හැදෙනවා. අපිට 1994 ආණ්ඩුව බලයට ගන්න තිබ්බ රැල්ලට හා සමාන ගමේ රැල්ලක් අද ගොඩ නැගිලා තියෙනවා. මම ඊටා වාක්‍යයෙන් කියන්නේ. අපි සාකා සමිතිය හදන්න යනකොට සාමාන්‍යයෙන් අමාරු වෙලාවේ 10යි 15යි 20යි ඉන්නේ. අද හැම සාකා සමිතියකටම අපි 50ට වඩා උඩින් ඉන්නවා. එහෙම එන්නේ ආණ්ඩු බලය ලඟ වෙච්ච. මම කිව්වා 94 රැල්ල වගේ වෙලාවේ. ඒ වෙලාවේ තමයි 75 100ක් ඇවිල්ලා වාඩි වුණේ අපි ඉස්සරහා. සාකාවේ. දැන් ඒ වගේ ඒ සමාන ජනපදනමක් ගොඩ නැගීමින් තියෙනවා. ඒක ඔබට විශ්වාසයක් තියෙනවද ඉදිරියට ජාතික මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විතරක් මම කියන්නේ මේ සම්දානගත වීමකුත් නැතුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට විතරක් ජයග්‍රහණය කිරීමේ හැකියාවක් තිබුණා කියලාද ඔබ කියන්නේ? බොහොම පැහැදිලිව. කිසිම සම්දානයක් නැතුව. බොහොම පැහැදිලිව මම මේ ආණ්ඩුවට කියනවා අභියෝග කරනවා පුළුවන් නම් පළස්සබා ඡන්දෙ තියන්න. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපි සූදානම්. අපිත් එක්ක සහෝදර දේශපාලන පක්ෂ ගණනාවක් එකතු වීමට නියමිතයි. ඒ පක්ෂවල සහයෝගයත් අපිට ලැබෙනවා. ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බොහොම පැහැදිලිව ඉදිරි පැවැත්වෙන පළස්සබා මැතිවරණ තිබ්බොත් පළස්සබා 8ක අති බහුතර බලය ගන්න අවශ්‍ය වැඩපිළිවෙල අනිවාර්යයෙන්ම නිර්මාණය කරනවා. තවත් විනාඩි 3ක් තිබෙනවා ඔබතුමාට. ඒ වගේම දැන් මතකද රයිස් කන්ටේනර් දෙක? අපිට මතකයි හැබැයි අමතක වෙච්ච අය ඉන්නවා. අපිට මතකයි. ඒකට විච්ච දෙයක් නැහැ. ඒක සම්පූර්ණම නාම රාජපක්ෂ මැතිතුමායි ගිණුමකට දාන්න සූදානම් කරේ. දැන් මේ පාස්කු ප්‍රහාරයේ ප්‍රශ්නය රාජපක්ෂවරුන්ට යම් චෝදනාවක් මතු පිටින් එල්ල කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ නිර්මාණය කරනවා කියලා අපිට පේනවා. හැබැයි අපි එකක් කියන්න කැමතියි. රාජපක්ෂවරු කවදාවත් මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරා මිසක් බලය වෙනුවෙන් කවදාවත් එක ජීවිතයක් නැති කරන්න කටයුතු කරේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන්නේ යුද්ධ හමුදාවේ හිටපු රණවිරුවෙක් යුද නායකයෙක්. හැබැයි එක උණ්ඩයක් අහිංසක තරුණයෙක්ගේ වෙනුවෙන් මේවා කරේ නැහැ බලය රැකගන්න. බහැලා පස්සට ගියා. ප්‍රශ්නයක් නැහැ. පසුබෑස ප්‍රශ්නයක් නැහැ. හැබැයි මිනිස්සුන්ගේ ජීවිත නැති කරේ නැහැ. ඒ නිසා මම බොහොම පැහැදිලිව මේ රටේ ජනතාවට මතක් කරනවා. අපි බලය ලබා ගන්න පළවෙනි අඩිය පියවර තිබ්බේ වෙඩිමුරේ තිබ්බේ 2018. 2018 වෙනකොට මේ රටේ බලන්න පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නෙමෙයි චමර රාජපක්ෂ මැතිතුමා දැම්මත් ජයග්‍රහණය කරන මට්ටම පසුබිම නිර්මාණය වුණා. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා බලය ලබා ගන්න
මිනිස්සු මැරුවා කියලා යම් චෝදනාවක් එල්ල කරන්න හදනවා නම් ඒක සාධාරණ නැහැ කියන එක මම බොහොම පැහැදිලිව කියන්න ඕනේ. අද මදුෂාන් බලන්නේ ජීවන වියදම. මේ කට්ටිය කිව්වා ඩීසල් පෙට්‍රල් අඩු කරලා ටැංකියට ගහන හැටිත් කිව්වා. මෙහෙම ගහන්නේ අපි කියලා එක. තරුණයන්ට ඩීසල් පෙට්‍රල් නෙමෙයි. අපි ජපාන් බයික් ගෙනල්ලා දෙන්නම් කියලා කිව්වා. මේ වගේ කාරණා රාශියක් කිව්වා. අද ඩීසල් පෙට්‍රල් සම්පූර්ණයෙන්ම ගණන් ගිහිල්ලා මස්සන්. අද මිනිස්සුන්ට උහුලන්න බෑ. අද රජයේ සේවකයෙක් ගත්තත් පෞද්ගලික අංශය ගත්තත් මෝඩ බයිසිකලේ වැඩට එන කෙනෙක්ගේ පඩිය ඉවරයි තෙල් ටික ගහවම්. කොහොමද පවුලක් බලාගන්නේ? කොහොමද පවුලක් ජීවත් කරන්නේ? සීනි ටික ගණන් ගිහිල්ලා, පරිප්පු ටික ගණන් ගිහිල්ලා, හාල් ටික ගණන් ගිහිල්ලා. අද මේ අත්‍යවශ්‍ය සියලුම භාණ්ඩවල මිල ඉහළ ගිහිල්ලා. එදා විපක්ෂිද්දෝ අය කිව්වා අධ්‍යාපනයේ සෞඛ්‍යය තියෙන ඕවා ඔක්කොම වැට් 0 කරනවා කිව්වා. වැට් බද්ද බින්දුව කරනවා කියලා කිව්වා. අද කතාවක් වන්නේ නැහැ. අද දරුවෙක් දෙන්නෙක් ඉන්න පවුලකට පාසල් යවන දෙන්නෙක් අම්මා තාත්තා කෙනෙකුට ඊටාම අසීරු තත්ත්වෙන් ජීවත් වෙන. අද වේල් තුන තියා වේල් දෙකක්වත් කන්න බැරි තත්ත්වයටපත් වෙලා තියෙනවා. ජීවන වියදම දැවැන්ත ලෙස ඉහළ ගිහිල්ලා තියෙන්නේ. කොහොමද දරාගන්නේ? එතකොට මේ ආණ්ඩුව කොහොද? පීඩිත පන්ති ආණ්ඩුවක් කියලා මිනිස්සු පත් කරගත්තා. එතකොට මේ ආණ්ඩුවේ මං හිතන්නේ කවුරු සම්බෝලයි බතු කාපා ඉන්නවා කියලා. එහෙම ඉන්නා නම් මේ වගේ තීන්දුව తీරන ගන්න නැහැ. අද ගමේ ජනතාව ගත්තත්, මධ්‍යම ප්‍රාන්තිකය ගත්තත්, නගර ජනතාව ගත්තත් ගෑස් ටික ගන්න විදියක් නැහැ. ඊළඟ විදුලි බිල 3න් එකක් අඩු කරනවා, මෙච්චර ප්‍රමාණයෙන් අඩු කරනවා කියලා කිව්වට විදුලි බිල අහසුසට ගිහිල්ලා තව ඉදිරියේදී තව වැඩි කරනවා. දැන් ජල බිල වැඩි කිරීම සඳහා කේන්ද්‍රික ගන්නවා. දැන් වැඩි කරාන අර පිටරය දාන්න හදද්දි කිකිලි කෙකර ගන්නනේ. ඒ වගේ දැන් එහෙම්ෙන් සද්ද දානවා විදුලි බිලත් චුට්ටක් වැඩි කරන්න වෙයි කියලා ජල බිලත් වැඩි කරන්න හදන්නේ. ඒතකොට කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ? ඒ නිසා අපි වර්තමාන ආණ්ඩුවට කියනවා කරුණා කරලා පළාත් සභා මැතිවරණ තියන්නේ එක දවසක එක පේපරේ දාන්න තියෙන පාර්ලිමේන්තුවට. එක දවසක වැඩක් තියෙන්නේ. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටු පයින් කරා තරම්වත් මහන්සි වෙන්න දෙයක් නැහැ. ඒ එක දවසේ වැඩේ කරලා පළාත් සභා මැතිවරණේ තියන්න. එතකොට මදුෂාන් බලා ගන්න පුළුවන් විපක්ෂය කොතනද අද ඉන්නේ මේ රටේ කියලා.